සුබ දවසක් ඔයා මේකතු වෙලා ඉන්නේ ප්‍රමෝට් ටෙච්ලකේ YouTube channel එකත් එක්ක අපි අද මේ වගේ වීඩියෝ එකක් හදන්නේ කොහොමද කියලා බලමු. අපි අද කතා කරන්නේ මේ වගේ සිනමැටික් AI වීඩියෝ එකක් ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකෙන්ම ජෙනරේට් කරගන්නේ කොහොමද කියලා. සරලවම කිව්වොත් අපි මෙතනදී සිදු කරන්නේ මේ වගේ ෆොටෝ එකක් සිනමැටික් වීඩියෝ එකක් කරගන්නේ කොහොමද කියන එක ගැන. අද අපි මේ වගේ වීඩියෝ එකක් ජෙනරේට් කරන්නේ Veo 3 AI tool එක භාවිතා කරලා. හරි එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට කොහොමද මේ AI වීඩියෝ එක ජෙනරේට් කරන්නේ කියලා. හරි. ඔයාලට පළවෙනිම වගේ ෆෝන් එකේ browser app එකක් ඕපන් කරගන්න වෙනවා. මම වැඩියෙන්ම use කරන්නේ Google Chrome web browser එක නිසා මම මෙතනින් Google Chrome web browser එක තෝරගන්නවා. මේ විදිහට තෝරගත්තට පස්සේ ඔයාලා මෙතනින් search වලට ගියාට පස්සේ ඔයාලා මේකේ search කරගන්න ඕනේ Google Wix AI කියලා. මම මේ විදිහට Google Wix AI කියලා type කරගන්නවා. හරි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් උඩින්ම ආව Google Labs කියලා ආවා. මම මේ Google Labs කියන දන එකපාරට touch කරගන්නවා. මේ විදිහට touch කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලට email එකක් select කරගන්න වෙනවා. මම මෙතනින් email එකක් select කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් enter tool කියලා තියෙනවා. මම මේ enter tool කියන දන touch කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මෙතනින් පහලින් බලා ගන්න පුළුවන් continue කියලා තියෙනවා. මම මේ continue කියන දන touch කරගන්නවා. ඊට පස්සේ මෙතනින් පහලින් තවත් continue කියලා තියෙනවා. මම මේ continue කියන දන touch කරගන්නවා. මෙතනින් get started ලබා දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් පහලින් add image කියලා තියෙනවා. මම මේ add image කියන දන එකපාරට touch කරගන්නවා. මේකට ආවට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් subject යටතේ මෙතනින් image එකක් add කරගන්න පුළුවන්. හරි. මෙතනින් gallery එක mark එකක් තියෙනවා. මම මේ gallery mark එක උඩ මේ විදිහට එකපාරට touch කරගන්නවා. මෙතනින් ඔයාගේ පහලින් පෙන්වන්න පුළුවන් gallery එක එහෙම නැත්නම් file එකක් ඒ වගේ පෙන්වන්න පුළුවන්. මම මෙතන මගේ මේ ෆයිල් එකේ තියෙන නිසා මම මෙතනින් ෆයිල් කියන දන ටච් කරගන්නවා. මේ විදිහට ටච් කරගත්තට පස්සේ මෙතනින් ඔයාගේ ෆෝන් එකේ මූණ හොඳට කැපිලා පෙනෙන ෆොටෝ එකක් මේකට අප්ලෝඩ් කරගන්න ඕන. මොකද අපි හදන බෑග්ග්‍රවුන්ඩ් එක අපි ෆොටෝ එකට හදන්න ඕනි AI බෑග්ග්‍රවුන්ඩ් එක හදාගන්නේ මේ Google Wix AI tool එක භාවිතා කරලා. හරි. මම මේ විදිහට මගේ ෆෝන් එකේ ගැලරිය ඕපන් කරගන්නවා. මේ විදිහට ගැලරිය ඕපන් කරගත්තට පස්සේ මම මෙතනින් ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්නවා. මේ විදිහට ෆොටෝ එකක් සිලෙක්ට් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ෆොටෝ එක ඇඩ් වෙනවා. ඊට පස්සේ මේ විදිහට ෆොටෝ එක ඇඩ් වුණාට පස්සේ ඔයාලට මේකට ෆොන්ට් එකක් ලබා දෙන්න වෙනවා. ෆොන්ට් එක කියන්නේ සාමාන්‍ය අපිට මේ ෆොටෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එක කොහොමද දෙන්න ඕන, අපිට මේ ෆොටෝ එකට තව මොනවද ඇතුළත් වෙන්න ඕන කියන ගැන දලා අදහසක්. ඒක ඔයාලට ඉංග්‍රීසියෙන් බැහැ නම් ඔයාලට ChatGPT හරහා සිංහලෙන් ටයිප් කරලා ඒක ඉංග්‍රීසියෙන් අරගෙන මෙතෙන්ට පේස්ට් කරන්න පුළුවන්. හරි. මම මේ විදිහට මම මෙතෙන්ට දාන ෆොන්ට් එක මම ස්ක්‍රීන් එකේ පෙන්නන්නම්. ඔයාලට මේක බලලත් දලා අදහසක් ගන්න පුළුවන්. හරි. මේ විදිහට මම මගේ ෆොන්ට් එක මේ විදිහට ටයිප් කරගත්තා. ටයිප් කරගත්තට පස්සේ මෙතනින් පහලින් බලා ගන්න පුළුවන් send බටන් එකක් තියෙනවා. මම මේ send කියන බටන් එක උඩ මේ විදිහට ටච් කරගන්නවා. මේ විදිහට ටච් කරගත්තට පස්සේ ඔයාලට මේ විදිහට load වෙලා උඩින් image දෙකක් කියලා දෙනවා. ඔයාලට මේ image දෙක set නැහැ වගේ නම් ඔයාලට තවත් image දෙකක් මේ විදිහට send කරලා ඉල්ල ගන්න පුළුවන්. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙතනින් මේ දෙවෙනිට ආව image එක උඩ මම මේ විදිහට touch කරගන්නවා. මෙතනින් උඩින් තියෙන download කියන බටන් එක touch කරගන්න. මේ විදිහට download කරාට පස්සේ ඔයාලට උඩින් download වුණා බලා ගන්න පුළුවන්. හරි. අපි ඊළඟට යන් දෙවෙනි step එකට. ඊට පස්සේ ඔයා නැවතත් මේ විදිහට Google Chrome web browser එකට ඇවිල්ලා ඔයාලට මෙතනින් type කරගන්න ඕනේ Google Flow කියලා. මම මෙතන මේක search කරගන්නවා. මේ විදිහට search කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් උඩින්ම ආවා flow කියලා. මම මේ flow කියන දන touch කරගන්නවා. හරි. ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් පහලින් create with flow කියලා තියෙනවා. මම මේ create with flow කියන දන touch කරගන්නවා. මේ විදිහට touch කරගත්තට පස්සේ ඔයාගෙත් මේකට email එකක් ඉල්ලයි. මම මගේ අර Google Wix එක හරහා මේකට log වුණ email එකේම මම Google Flow එකකට මේ විදිහට log වෙලා තියෙනවා. ඔයාලට මේ විදිහට email එකක් ඉල්ලුවොත් email එකක් ලබා දීලා tick mark දෙකක් දාන්න දී කොටු දෙකකට. ඒ tick mark දෙක දාලා උඩට scroll කරලා continue ලබා දෙන්න. continue ලබා දුන්නාට පස්සේ මේ වගේ මේ interface එකට ඔයාලට එන්න පුළුවන්. හරි. මම මෙතන මේ new project කියන දන එකපාරක් touch කරගන්නවා. මේ විදිහට touch කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔයාලට මෙතනින් text to video කියලා බලා ගන්න පුළුවන්. මම මේ text to video කියන තැන touch කරගන්නවා. මේක ඔයා මෙතනින් select කරගන්න ඕනේ frame to video කියන තැනට. ඊට පස්සේ මෙතනින් බලා ගන්න පුළුවන් දකුණු පැත්තට වෙන්න ඉරි කැල ටිකක් තියෙනවා. මම මේ ඉරි කැල තුන උඩ ක්ලික් කරගන්නවා. මේ විදිහට ක්ලික් කරගත්තට පස්සේ ඔයා මේකේ මොඩල් එකට දාගන්න ඕනේ Veo 3.1 fast කියන එකට.
වාට මේක වෙනම වැටලා තියෙනවා නම් දාගන්න පුළුවන් Vio 3.1 fast කියන එකට. හරි. මේකේ output එකට වාට දාගන්න පුළුවන් අංක 1. මෙන්න මේ විදිහට අංක 2 වැටලා තියෙනවා නම් වාට අංක 1 select කරගන්න පුළුවන්. මේක expect radio කියන දැනට වාගේ image එක හදන්නේ Facebook වලටද YouTube එකකටද වගේ එතනින් වාට select කරගන්න පුළුවන්. මම මේක YouTube එකට හදන නිසා මම මේ 16:9 කියන දැන select කරගන්නවා. හරි. වාට මෙතනින් මේ පහලින් බලා ගන්න පුළුවන් plus mark දෙකක් තියෙනවා. මම මේ පළවෙනි කොටුව උඩ මේ plus mark උඩ touch කරගන්නවා. මේ විදිහට touch කරගත්තට පස්සේ ඔයා අතනින් download අපි Google Wix හරහා edit කරගත්ත ෆොටෝ එක මෙතනට ඇතුළත් කරන්න ඕන. මම මේ විදිහට Google Wix හරහා download කරගත්ත ෆොටෝ එක මම මෙතෙන්ට add කරගන්නවා. මේ upload කියන තැන touch කරන්න. upload කියන තැන touch කරාට පස්සේ ඔයාලා මෙතනින් file බලා ගන්න පුළුවන්. මම මේ file කියන තැන touch කරගන්නවා. ඊට පස්සේ අපි අර Google Wix හරහා download කරගත්ත ෆොටෝ එක අපි මේකට ඇතුළත් කරගන්න ඕන. මම මෙතන මේ Google Wix එකෙන් උඩ download වෙච්ච ෆොටෝ එක උඩ මෙතන තියෙන නිසා මම මෙතන ඒ ෆොටෝ එක උඩ touch කරගන්නවා. මේ විදිහට touch කරගත්තට පස්සේ මේකට upload වෙනවා වාට බලා ගන්න පුළුවන්. වාට මෙතනින් ෆොටෝ එකේ frame size එක තෝරගන්න පුළුවන්. මෙතන පහලින් තියෙන වාට බලා ගන්න පුළුවන්. මම මේ ඊතලෙන් පෙන්වන මේ පහලින් තියෙන දැන් touch කරාට පස්සේ වාට මේක හදන්නේ land space එකකටද portrait space එකකටද කියලා. හරි. මම මේක හදන්නේ land space එකට නිසා මම මෙතන මේ land space කියන එකට touch කරගන්නවා. මේ විදිහට touch කරගත්තට පස්සේ ආ ඔටෝම create කරලා දෙනවා. ඊට පස්සේ මෙතනින් crop and save කියලා බලා ගන්න පුළුවන්. මම මේ crop and save කියන තැන touch කරගන්නවා. මේ විදිහට touch කරගත්තට පස්සේ මේ ෆොටෝ එක අපිට බලා ගන්න පුළුවන් මේකට මේ විදිහට upload වෙනවා. හරි. අපි Google Wix හරහා edit කරගත්ත ෆොටෝ එක අපි මේකට මේ විදිහට upload කරගත්තා. හරි. ඊට පස්සේ ඔයාලට මේකටත් front එකක් ලබා දෙන්න වෙනවා. ඔයාලට මේක වීඩියෝ create වෙන්න ඕනි කොහොමද කියන එක ගැන. මම screen එකේ දාන්නම් ඔයාලට මේක බලලත් දලා අදහසක් ගන්න පුළුවන් කොහොමද ඔයාලට ඕන වීඩියෝ එක create කරගන්න කියලා. හරි. ඔයාලට පුළුවන් ඒ කියන්නේ ඉංග්‍රීසි බැයි නම් ඔයාලට ChatGPT තියෙනවා Google Translate තියෙනවා ඔයාලට පුළුවන් ඔයාලට notepad එකක වගේ ගිහිල්ලා ඔයාලට ඕන විදිහට මම මේ screen එකේ දාන විදිහට ඔයාලට වෙනස් කරලා මේ front එක type කරගෙන ඒක Google Translate හරහා හරි ChatGPT හරහා හරි ඉංග්‍රීසි වලට convert කරලා ඔයාලට මෙතනින් paste කරන්න. හරි. ඊට පස්සේ අපි මේක photo එක add කරගත්තට පස්සේ මෙතනින් අපි මේකටත් front එකක් ලබා දෙන්න ඕන. මම මේ විදිහට front එක ලබා දෙනවා. ඔයාලට මේකෙත් මම 10000ක් ගන්න ඕන නිසා මම screen එකේ දානවා. screen එකේ දැම්මට පස්සේ ඔයාලට පහලින් බලා ගන්න පුළුවන් සිංහලෙන් කියන්න ඕන ටික මම වෙනම type කරගෙන දිනවා සිංහලෙන්. ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහටම මම translate කරලා සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් මම මේ දෙක වෙනම පෙන්නන්නම්. ඔයාලට පුළුවන් මේ විදිහට මේකෙමුත් 10000ක් කරගෙන ඔයාලට කොහොමද මේ front එක type කරගන්න ඕන කියන එක බලලා ඔයාලට පුළුවන් ඔයාලට කැමති විදිහට type කරගන්න. හරි. මම මේ විදිහට මම මේ type කරගත්ත font එක මම මේකට ඇතුළත් කරගන්නවා. මම මේ විදිහට ඇතුළත් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙතනින් සිංහලෙන් type කරගත්ත තැනට මෙහා පැත්තෙන් here's the English translation of your සිංහල කියලා තියෙනවා. මෙතනින් සිංහල කියලා තමයි වැටෙන්න ඕනේ. හරි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මම මේකේ පහලින් සිංහලෙන් වෙනම දාලා තියෙනවා කොටසක්. මට ඕන දැන් මේ වීඩියෝ එකේ කොහොමද මේ සිංහලෙන් මට මේ වචන ටික කියන්න ඕන කියලා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් here the English translation of your සිංහල කියලා. ඔයා මේක මේ ඉංග්‍රීසි වචනේ type කරලා තමයි ඔයාට ඕන සිංහලෙන් මේ වචන ටික කියන්න ඕන කියලා ඔයා ඒක සිංහලෙන් type කරගන්නේ. හරි. මම මේ විදිහට මම front එක type කරගත්ත නිසා මම මෙතනින් paste ලබා දෙනවා. send ලබා දෙනවා. send ලබා දුන්නාට පස්සේ මේ විදිහට එකේ ඉඳලා 100ට download වෙනවා. හරි. ඊට පස්සේ ඔයාලට මේ වීඩියෝ එක මේ විදිහට play කරලා බලන්න පුළුවන්. යාළුවනේ මම ආවා ඊජිප්තුවට බලන්න මේ පිරමීඩවල උස. ඉතින් ඔටුවොත් යනවා. මාරම ලස්සනයි නේද? හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක උඩ ක්ලික් කරලා මෙතනින් පහළ බලා ගන්න පුළුවන් download icon එක තියෙනවා. මේ විදිහට ඔයාගේ ෆෝන් එකටම මේ වීඩියෝ එක download කරගන්න පුළුවන්. මෙතනින් ඔයාලට කැමති quality එකකින් මේක download කරගන්න පුළුවන්. මම නම් recommend කරන්නේ මේකේ original size එක 720p වලින් නිසා. හරි. මම මේ විදිහට original size එකකින් මේ විදිහට download කරගන්නවා.
හරි එනම් අද මම ගෙන අප මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් කියලා හිතනවා නම් පහළ තියෙන subscribe button එක ටච් කරන්න. ඒ වගේම මොනවා හරි පහලින් ගැටලුවක් තිබ්බොත් මේ වීඩියෝ එක හදන අතරතුරේදී ඔයාලා මොනවා හරි ගැටලුවක් ඇති වුණා නම් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මම අනිවාර්යෙන් රිප්ලයි කරනවා. ඒ වගේම මේක ඔයා නොදන්න යාළුවන්ට ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.